අයබෝවන් ඔබේ කොන්නේ විද්‍යාලයේ ප්‍රවෘත්ති විකාශන එකකේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් අද ගුවන් විදුලි සංගම් මැදිරි සංකීර්ණයේ සිට මම සිතුම් හේරත් ප්‍රථමයෙන් ශීර්ෂ පාඨ දසවසරක නිහඬියා විදහෙලමින් සංදේශය යලිත් කරලියට දැන් සවිස්තරාත්මක ප්‍රවෘත්ති දසවසරක නිහඬියා විදහෙලමින් සංදේශය යලිත් කරලියට අඩසියවසකට අධික කාල පරිච්ඡේදයක් මුළුල්ලේ ශ්‍රී ලාංකීය පාසල් මාධ්‍ය ශාස්ත්‍රයේ පෙරමං හොබවන විද්‍යාලීය ප්‍රවෘත්ති විකාශන ඒකකයේ ආරම්භයේ පටන්ම විවිධාකාර වූ ව්‍යාපෘතීන් හරහා වික්ත මාධ්‍ය කලාවේ උන්නතිය උදෙසා අසමසම මෙහෙවරක් ඉටු කරන බව නොරහසකි. එකී සාඩම්බරණීය ගමන් මඟ තුල තවත් එක් ස්වර්ණමය පරිච්ඡේදයක් සැන්ටුවන් කරමින් දිවයිනේ පාසලක් විසින් එතෙක් මෙතෙක් සංවිධානය කරනු ලබන දෙවන්තම පාසල් මාධ්‍ය ව්‍යාපෘතිය වන සංදේශය සම්මාන උළෙල දසවසරක නිහඬියාවකින් අනතුරුව මෙවර සංදේශය සම්මාන 2025 ලෙසින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත. 2002 වසරේ ශිෂ්‍ය ප්‍රඥප්තියකට අනුව ආරම්භ මෙම සම්මාන උළෙල මෙවර හුදෙක් සම්මාන උළෙලකට පමණක් සීමා නොවී මාධ්‍ය ආචාර ධර්ම හා නියාමනය පිළිබඳව දිවයින පුරා සිසුන්ගේ අදහස් විමසන ජාතික මට්ටමේ පරීක්ෂණ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වීම විශේෂත්වයකි. එසේම එහිදී ශාස්ත්‍රීය ප්‍රවීණයන් ඇගීමට අමතරව අයිසැක් 2025 සමස්ත ලංකා අන්තර්පාසල් නිවේදන තරඟාවලියේ ජයග්‍රාහකයන්ට සම්මාන ප්‍රදානය කිරීමද සිදුවීමට නියමිතය. සංදේශීය සම්මාන 2025 එළඹෙන මාර්තු 14 වෙනි සෙනසුරාදා දින පස්වරු 1 සිට විද්‍යාලීය කුරුරත්න ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අගමැතිනිය ආචාර්ය හරි අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය සහභාගී වීමට නියමිතය. ඊට අමතරව ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙන්ම ප්‍රවීණ ජනමාධ්‍ය පෞරුෂයන් රැසක් හා දිවයින පුරා පාසල් රැසක්ද සහභාගී වීමට නියමිතය. දවසේ සිංහල පුවත් පෙළ ගැස්මෙතකින් අවසන්. දැන් යොමු වෙමු ඉංග්‍රීසි පුවත් විකාශය වෙත. ඒ වෙනුවෙන් සම්මතතාවයේ ජනීරු ඔබට